විශ්වයත් එක්ක කතා කරන්න හදනවද කියන ඒ හැඟීම වාට දැනලා තියෙනවද? කවුරු විශ්වාස නොකරත් මම මේ කතාව විශ්වාස කරනවා. දන්නවද? විශ්වය අපේ අවධානය දිනා ගන්න. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරන්නේ අමුතුම ක්‍රම වලට. ඒත් මේ ක්‍රම තේරුම් ගන්න ඒ ක්‍රම වලින් අපිට කියන දෙයට අහුම්කම් දෙන්න නම් විශ්වය අපිත් එක්ක කතා කරන්න යොදා ගන්න මේ ක්‍රම ගැන හරියමන් අවබෝධයක් තියෙන්නම ඕනේ. අද විනාඩියක් අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට උගන්වන්නේ ඒ ගැන. මොකද විශ්වය ඔයත් එක්ක සංනිවේදනය කරන මේ විදිය ගැන හරියට ඔයාගේ ඔළුවට වැටුනොත් ඔයාට පුළුවන් වේවි ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න. අන්න ඒ නිසා තමයි විශ්ව ශක්තිය ගැන උනන්දු හැම කෙනෙක්ම වගේ මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. සමහර වෙලාවට මේවා නිශ්ශබ්ද සියුම් සංඥා වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට මේවා ඉතා ഘോഷාකාරී වගේම පැහැදිලි සංඥා වෙන්න පුළුවන්. ඒ වගේම එකම පණිවිඩේ අවස්ථා දෙකකදී වගේ නිශ්චිත තත්ත්වය අනුව වෙනස් වෙන්න පවා පුළුවන්. ඉතින් මේවා දකින වෙලාව, ස්ථානය වගේ හැමදේම වැදගත් වෙනවා. මේවා තේරුම් ගන්න ඔයාලට හොඳ බුද්ධි මට්ටමක් තියෙන්න ඕනේ. බය වෙන්න එපා. අපි කියලා දෙන්නම් විශ්වය වගේ ආත්මයක සංනිවේදනය කරන ක්‍රම කීපයක් ගැනම. විශේෂ ඉල්ලීමකුත් තියෙනවා. ඒ තමයි වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. මොකද වීඩියෝ එක අවසානයේ අපි කියනවා අපි මේ කතා කරන විශ්වීය පණිවිඩයන් තේරුම් ගනිද්දී ඔයා සැලකිලිමත් වෙන්න ඕනි කාරණා මොනවද කියලා. හැබැයි හැම දෙයකටමත් කලින් ඔයා පොරොන්දුවක් වෙන්න ඕනි. මේ මං කියන ක්‍රම වලින් විශ්වයට කතා කරලා තියෙන, එහෙම කතා කරාදෝ කියලා ඔයාට දැනෙලා තියෙන ඒ අත්දැකීම කමෙන්ට් තීරුව අපිත් එක්ක බෙදා ගන්නවා කියලා. ඔන විශ්වය ගැන ඔයා දිවුරන්නේ. ඒ නිසා මං හිතනවා අය වගේ පොරොන්දුවක් කඩ කරන එකක් නැති වේවි කියලා. ඒත් එක්කම ඔයාට නම් මේක බලන මොහොතේ නම් පැය 24ක් ඇතුළත ඔයාගේ ජීවිතේ ඔයාට සතුටු හිතෙන જાති ආරංචියක් ගැන දැනගන්න මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යමු. එහෙම කරොත් මම පොරොන්දු වෙනවා අද දවසේ ඔයාගේ ජීවිතේ හොඳම දවසක් වේවි කියලා. මොකද මාත් එහෙම වේවා කියලා මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන්න. කතා ඇති. අපි බලමු විශ්වය අපිත් එක්ක කතා කරන ඒ ක්‍රම මොනවද කියලා. අංක 1 සංඛ්‍යා හරහා. ඔය නිශ්චිත අංක රටාවක් නැත්නම් අංක අනුපිළිවෙලක් එක දිගට දකින්න හමු වෙනවා නම් මේක විශ්වයත් එක්ක කතා කරන්න හදන විදියක් වෙන්න පුළුවන්. ඔය මේ අංක ඔයාම ගත්තු ටිකට් එකක නැත්නම් වාහනවල බලපත්‍ර හඩුවක ෆෝන් එක හම්බෙන් බලද්දී දකින්න වෙලාවේ නැත්නම් ලිපිනයක දුරකථන අංකයක මේ කියන විවිධ අවස්ථාවල නිතර දකින්න ලැබෙනවා නම් ඒකේ සැඟවුණු අර්ථයක් තියෙනවාමයි. උදාහරණයක් විදිහට මේ වගේ ගොඩක් අය දකින සහ ප්‍රසිද්ධ අංක රටාවක් තමයි 11 කියන්නේ. ඒතනින් අපි කොහොමද අංක හරහා විශ්වයේ මේ කියන්න හදන පණිවිඩය මොකක්ද කියලා හරියටම දැනගන්නේ. ඒකට අපි ඒ අංක පණිවිඩයන් ගැන දැනගෙන ඉන්න ඕනේ. ඉතින් විශ්වීය පණිවිඩයන් හා සම්බන්ධ ප්‍රසිද්ධ අංකවල තේරුම් ගැන දැනගන්න ඕන යටින් කමෙන්ට් කරගෙන යන්න. වැඩි දෙනෙක් ඉල්ලුවොත් අනිවාර්යෙන් ඔයාලා වෙනුවෙන් ඒකටත් වීඩියෝ එකක් හදන්න අපිට පුළුවන්. අංක 2 සිහින. විශ්වය ඔයාට දෙන්න ඕනි පණිවිඩ මක පෙන්වීම වගේම පිළිතුරු වගේ සිහින වලින් ඔයාට දැනුම් දෙන්න පුළුවන්. ඔයාට ඇත්ත වගේ දැන් හොඳට මතක තියෙන හීනයක් තියෙනවද? නැත්නම් එකම හීන දෙතුන් පාර දකින්නවද? ඒ හීනවල මොකද උනේ? ඔයාට හමුුනේ කවුද? හමුුණු අය ඔයාට කිව්වේ මොනවද? ඔයාට දැනුනේ කොහමද? ඔයා ඉගෙන ගත්තේ මොනවද? ඒ වගේ හීනකට පස්සේ මෙන්න මේ වගේ ප්‍රශ්න ඔයාගෙන්ම අහලා ඒවට උත්තර මතක් කරගත්තොත් අපිට පුළුවන් ඒ තුලින් අපිට කියන්න හදපු විශ්වීය පණිවිඩය මොකක්ද කියලා හරියටම දැනගන්න. අපේ උඩුහිත නිදා ගන්න වෙලාවටත් අපේ යටිහිතේ ඉන්නේ අවදියෙන්. විශ්වය අපිත් එක්ක සංනිවේදනය කරන ප්‍රධානම විදියක් තමයි අපේ යටිහිතත් එක්ක. ඒක නිසා අපි නිදාගෙන ඉන්නකොට අපිට විශ්වයෙන් උපදේශ පිළිතුරු නැත්නම් මාර්ගෝපදේශ හම්බ වෙන්න පුළුවන්. සමහරක් හීනවල තේරුම් ඒ කාලේ නොතේරෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. උත්සාහ කරන්න සිහිනෙන් අදහස් වුණු ඒ දේ හිතලා බලන්න පුංචි වෙලාවක් ගත කරන්න. ඔය දැකලා තිනවද ඔයාට ඇඳුමක් අඳින්න අමතක වෙලා එළියට යනවා නැත්නම් කෙනෙක් සතෙක් වගේ පස්සෙන් එළවනවා. නැත්නම් ඔයා විභාගයක් ලියනවා. මරුණු කෙනෙක්ව දකිනවා. මෙන්න මේ වගේ ඒ හීන වලට ආවේනික වූ තේරුම් තියෙනවා. ඉතින් ඔයා දකින ඒ අමුතු හීනේ මොකක්ද? ඔව් විශ්වීය පණිවිඩයන් ලෙස පේන හීන ගැනත් වීඩියෝ එකක් ඕනම් පහලින් කමෙන්ට් එකක් දාලා අපිට කියන්න. වැඩි දෙනෙක් ඉල්ලනවා නම් ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න අපි ලෑස්තියි. අංක 3 අහඹු සිතුවිලි. ඔයාට සමහර වෙලාවට ඒ මොහොතට කොහෙත්ම ගැලපෙන්නේ නැති සිතුවිල්ලක් ඔළුවට එන අවස්ථා ඇති. මේක අහපු අදහසක් නැත්නම් ගැටලුවකට විසඳුමක් නැත්නම් අලුත් දෙයක් කරන්න ඔයාව පෙළඹවීමකට හේතුවක් වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවට අනිවාර්යෙන් මේක ගැන අවධානය යොමු කරලා ඒකෙන් කියවෙන්නේ මොනවද කියලා හිතලා බලන්න.
උදාහරණයක් විදියට ඔයාට එකපාර හිතෙනවා නම් මගේ සහෝදරයා දැන් මොකද දන්නේ කරන්නේ? එයා හොඳින් ඉන්නවත් දන්නේ නැහැ. මෙහෙම හිතුණු වෙලාවක ඒක මග අරින්න එපා. එයාට කෝල් එකක් දෙන්න නැත්නම් එයාව ගිහින් හම්බ වෙලා බලන්න. මොකද සමහර විට මේක ඔයාගේ සහෝදරයාට ඔයාගේ ආදරේ වගේම සහයෝගය අවශ්‍යම වෙන වෙලාවක් වෙන්න පුළුවන්. අංක 4 මිනිසුන් හරහා. විශ්වය අපේ ආත්මයක සංනිවේදනය කරන එක ක්‍රමයක් තමයි මිනිස්සු. උදාහරණයක් විදිහට ඔයාට ආගන්තුක පුද්ගලයෙක් හමු වුණා කියමු. මේ පුද්ගලයාත් එක්ක ඔයා කතා කරන්නේ හරිම පුංචි වෙලාවක් වුණත් ඒ පුංචි වෙලාව ඇතුළතදී එයා කියන අහඹු දෙයක් ඔයාගේ හදවතටම දැනෙන්න පුළුවන්. මොකද මේ පුද්ගලයා කිව්වේ ඒවා නොහිතපු විදිහේ ගැඹුරු දැනුමක් නැත්නම් ඔයාව ප්‍රබෝධමත් කරන දෙයක් වෙන්න පුළුවන්. මේ දේම ඔයාට කෙනෙක්ගේ කෙටි පණිවිඩයකින් දුරකථන අමුතමකින් ගුවන් විදුලියෙන් කියන දෙයකින් එම නැත්නම් වෙන කෙනෙක්ගේ සංවාදයක් කරහා පවා හෙන්න පුළුවන්. ඔව් ඇත්ත. අපිට ඇහෙන හැමදේම විශ්වීය සලකුණක් නෙවෙයි තමයි. ඒත් ඔයා හොය හිටපු කරුණක් ගැන නැත්නම් ඔයාගේ ප්‍රශ්නයකට ඔයා හොය හිටපු උත්තරයක් කොහෙද ඉන්න අහම මිනිස්සේ කරහා වාට ඇහුනොත් ඔයා දැක්කොත් ඔයා ඇහුවොත් ඒක විශ්වීය පණිවිඩයක් වෙන්න තියෙන ඊට සෑහෙන වැඩි. එම් වෙලාවට ඔයාට දැනනවා මේක නම් අහමු සිද්ධියක් වෙන්න බෑ කියනේ හැඟීම. වැදගත්ම දේ වෙන්නේ ඔයා එහෙම සංඥාවක් දැනුණාම ඒ සංඥාව අනුගමනය කරලා වැඩ කරන එක. අංක 5 ජීවිතේ කඩා වැටීම. අපේ ජීවිතේ හැමදේම කඩා වැටෙන අවස්ථා තියෙන පුළුවන්. ජීවිතය අන්තිමට වැටලා ඉද්දී ඔයාට හිතෙන්න පුළුවන් තවත් නම් මේක කරන්න බෑ කියලා. එහෙම තියෙන මොහොතක පවා ඔයා තව අවුල් ජාලාවල පැටලෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාගේ මෝටර් එක කැඩෙන්න පුළුවන් නැත්නම් රැකියාව අහිමි වෙන්න පුළුවන්. ඔයාගේ දරුවෝ රණ්ඩුවක පැටලෙන්න පුළුවන්. ඔයාගේ සහකරුවාව දාලා යන්න පුළුවන්. මෙන්න මේ වගේ. ඉතින් ඒ වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් තවදුරටත් ඔයාගේ ජීවිතේ කිසිම සතුටක් ඉතිරි වෙලා නැහැ කියලා. ඒත් ඔයා තේරුම් ගන්න ඕනේ දේ තමයි සමහර අවස්ථා තියෙන පුළුවන්. ඔයාගේ ජීවිතේ ලස්සන වෙන, ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්න නම් සමහර කැපකිරීම් වලට දැන හෝ නොදැන මොන දෙන්නම් වෙනවා කියන ඒ අඳුරු සත්‍යය. ඒක තමයි ජීවිතය කියන්නේ. ලෝක ඉතිහාසයේ බිහිවුණු බොහෝ ශ්‍රේෂ්ඨයින්ගේ ජීවිතේ කන පිට පෙරලෙන කලින් මම කියන්නේ එයාලගේ විශිෂ්ටත්වයට ළඟා වෙන්න කලින් එයාලා ජීවිතේ මේ වගේ අන්තරම් වැටලා තියෙනවා. ඒ තුලින් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න වගේම ඒකෙන් ඔයාව විශ්වාස කරන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒක නවාව දාලා ගියේ ඔයාට ඊට වඩා හොඳ කෙනෙක් හම්බ වෙන්න තියෙන නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ රැකියාව ඔයාට නැති වුණේ ඔයාට ඊට වඩා හොඳ වෘත්තියක් හම්බ වෙන්න නිසා වෙන්න පුළුවන්. ජීවිතේ හැමදේම වෙන්නේ ඔයාට නෙවෙයි ඔයා වෙනුවෙන් කියලා තේරුම් ගන්න දවසට ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙවි. විශ්වයට දෙයක් කියන්න කලින් ඔයා විනිශ්චය කරනවා ඒ දෙයට සුදුසුද නැද්ද කියලා බලන්න. ඉතින් ජීවිතේ කඩාවැටීම කරහා වෙන්නේ ඔන්න ඔය දේ. ඉතින් ඒ නිසා අතාරින්න එපා. අංක 6 ගැඹුරු හැඟීමක්. මට මේක කරන්න ඕනේ. මගේ හිතේ මේ කරන දේ ගැන මොකක්ද මන් දහුලක් දැනනවා. මට මේ මනුස්සයා ගැන හොඳ හැඟීමක් එන්නේ. මෙන්න මේ වගේ හදවතට ගැඹුරු හැඟීමක් දැනෙනවා නම් හැබැයි ඔයා අවට ඉන්න අයට ඒක නොපෙනෙනවා නම් ඒක විශ්වීය පැහැදිලි ලකුණක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක ඔයාගේ හිතට දැනෙන ගැඹුරු සිතුවිල්ලක් විතරයි. ඔයාට ඒක ඔප්පු කරන්න කිසිම විදියක සාක්ෂියක් නැහැ. මේ වගේ වෙලාවට ඔයාගේ හදවත කියන දේ අහන්න. මොකද ඒක ඇඟට ගුණයි. සමහර විට ඒ ඔයාව ලොකු දෙයකින් පරිස්සම් කරන්න විශ්ව උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ පණිවිඩ තේරුම් ගන්න හරිම අමාරුයි. ඒත් ඒ කතා කරන්න ඔයාගේ අභ්‍යන්තර සත්‍යය. ඒක නිසා ඒ වගේ දෙයකදී ඔයාගේ හිත කියන දේ අහලා ඒක අනුව වැඩ කරන එක හොඳයි. අංක 7 ස්වභාව ධර්මයේ සංකේත. මේ ලෝකේ හැම දෙයකටම නිශ්චිත අරමුණක් අර්ථයක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාට මට වර්ණ වලට මල් වලට සතුන්ට පිහාටු වලට පාෂාණ වලට මේ කියන හැම දෙයකටම නිශ්චිත අර්ථයක් තියෙනවා. ඒක නිසා නිතර දකින්න දේ ආත්මීය වශයෙන් සම්බන්ධ වෙන දේ ඔයාට ඔයාගේ ජීවිතය තුළ නිරන්තරයෙන් නැවත දිස්සන දේවල් ගැන ඔයා ඇතිලා යන දේවල් වලට අවධානය යොමු කරන්න. උදාහරණයක් විදිහට ඔයා ගොඩක් වෙලාවට කුසෙත් දකිනවා නම් ඒකෙන් කියවෙන්නේ ඔයාට ඉහළටම පියම්බන්න කාලය හරි කියලා වෙන්න පුළුවන්. රතු වර්ණයේ ආරක්ෂාව ස්ථාවරත්වයේ වගේම වාසනාව නියෝජනය කරනවා. ඔයාගේ උකුලට වැටෙන පිහාටුවක් ඔයාගේ හීන යථාර්ථයක් වෙන කාලය ළඟයි කියන වගේම ඔයාව විශ්වය ආරක්ෂා කරනවා කියලා සංවේදනය කරන විදිය වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැන අවධානය යොමු කරන්න. ඒ වගේ ඔයාට නොතේරෙන අහමු සිදුවීම් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. මම කියන්නම් ඒ ඇත්තටම විශ්වීය කතා කිරීමක්ද කියලා. අංක 8 භාවනාව අතරතුර. භාවනාව කියන්නේ විශ්වයක සංවේදනය කරන්න පුළුවන් හොඳ ක්‍රමයක්.
ඔය භාවනා කරද්දී වගේ යටිහිතට ඇතුල් වෙන ගොඩක් ලේසි. ඔය හැමදේම අමතක කළා වගේ හුස්ම ගැන විතරක් අවධානය යොමු කළා වර්තමානයේ තුල ජීවත් වෙද්දී ඔය ප්‍රඥාවට අගුළු අරිනවා. මේ තුලින් විශ්වයට වගේ ආත්මයක සංනිවේදනය කරන්න දුරට විවෘත වෙනවා. එතකොට ඔයා දැනගන්න ඕනේ මේ සංඥා මග පෙන්වීම පිළිතුරු භාවනා කරන අවස්ථාවේදී එකපාරට ඔයාගේ හිතට එන්න පුළුවන්. ඉතින් ඔයා භාවනා කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ ගැනත් අවධානය යොමු කරන්න. ඔව් මේ තමයි විශ්වයත් එක්ක කතා කරන්න යොදා ගන්න ප්‍රධාන ක්‍රමෝපායන්. අපි කතා කරපු ඕනම දෙයක් කෙටි කාලයක් ඇතුළත නැවත නැවතත් වෙනවන. නැත්නම් ඔයාට දැනෙනවා නම් ඔයාට හැඟෙනවා නම් මේක නම් විශ්වයේ සලකුණක්මයි කියලා ඔයා ඒ වගේ දේවල් වලට අවධානය යොමු කරන්නම ඕනේ. හැබැයි ඒ කියලා ඔයා ඕනවට වඩා හැම දෙයක් ගැනම හිතන්න යන්න එපා. හිතන්න ඕනෙත් නෑ. ඔයාගේ හදවතට හුඟක් දෙන්න. තර්කානුකූලව ඒව තේරුම් ගන්න උත්සාහ කරන්න. හැබැයි ආමේක විශ්වයේ උපදේශ ආමේක විශ්වයෙන් ලැබුණු පණිවිඩයක් කියලා ඔළුව විකාර කරගෙන දකින හැම දෙයකම විශ්වයත් එක්ක සම්බන්ධකමක් ඇති කරගන්න හදන්න එපා. එහෙම වුණොත් ආව අවුල් ජාලාවක් වේවි. විශ්වයේ පණිවිඩයක් නම් වෙන්නේ ඔයාටත් එහෙම නොහිතන වෙලාවක. ඒක ඉපෙන් වගේ ඔයාට දැනෙනවා. අන්න ඒකයි මේ ක්‍රම දැනන් ඉන්නේ කියවාසිය තියෙන්නේ. නැතුව මේ ක්‍රම දන්න නිසා හිතලම් වටපිට බැලුවොත් ඔයාට ඒවම් පේන්නේ. හැබැයි ඒ විශ්වයේ කතා කරන විදිය නෙවෙයි. එහෙම නෙවෙයි විශ්වය වැඩ කරන්නේ. විශ්වයට ඔයාට දෙයක් කියන්න තියෙනවා නම් ඒක හරිම වෙලාවෙදී හරිම තැනදී පෙන්වුම් කරાવી. ඒක නිසා ඕනම දෙයක් ඕනවට වඩා විමර්ශනය කරන්න යන්න ඕනේ නැහැ. වර්තමානයේ ජීවත් වෙන්න. සැහැල්ලුවෙන් ජීවිතේ ගත කරන්න බලන්න. හැම වෙලේම ඔයා වෙනුවෙන් හොඳම තීරණ ගන්න. ඔයා හොඳ කෙනෙක් නම් විශ්වය හැම වෙලේම ඔයාගේ පස්සෙන් ඉඳලා ඔයාව බලාගන්නීවි. විශ්වයට මඟ පෙන්වාවි. ඔයාට පිළිතුරු දෙන්න, ඔබ ආරක්ෂා කරන්න වගේම ඔයාට අවශ්‍ය සහායත් හැම වෙලේම දෙන්න විශ්වයේ ඉදිරිපත් වේවි. ඉතින් ඔයා කරන්න තියෙන පොඩි දෙයක් විශ්වයට ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න. ඔයා හැම කරොත් ඔයා මේ ලෝකේ කවදාවත් තනි වෙන්නේ නැහැ. ඔයාට අතරමං වෙලා වගේ දැනෙනවා නම් ඔයාට වගේ පාර හොයාගෙන විශ්වය උදව් කරાવી. විශ්වයෙන් දෙන සංඥා විශ්වාස කරන්න. ඔයාට මඟ පෙන්වන්න හදන මේ සංඥා අනුගමනය කරන්න. හැම දෙයකටම දිව්‍යමය පිළිවෙලක් වගේම වෙලාවක් තියෙනවා. ඒ ගැන විශ්වාසය තියන්න. ඔයාට ඒක දැනේවි. අමුතුවෙන් හොයන්න යන්න එපා.